සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම කතා කරන්න යන්නේ නයිමිරිස් වගාවක් කරගෙන යන ඕගොල්ලොන්ට ඉතාමත් වැදගත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මේ වගේ නයිමිරිස් වගාවක පළවෙනිම කප්පාදුව කොහොමද කරන්න කියන එක. මේකේ ගොඩාක් හිතවතුන් වරද්ද ගන්න තැන් කීපයක් තියෙනවා. එතකොට අද මම කතා කරනවා මේ පළවෙනි කප්පාදුව කොයි වෙලේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක දැන් අපිට හිතන විදියට නෙමෙයි විද්‍යාත්මකව ටෙක්නිකලි කොහොමද මේ වැඩේ අපි ගලපගන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. අපි කප්පාදුව ගැන කතා කරන්න කලින් චුට්ටක් කතා කරලා බලමු නයිමිරිස් ගහක් කොහොමද වර්ධනය වෙන්නේ කියන එක. අපිට දෙමුහුන් වර්ගයක් වුණත් මේ වගේ දේශීය තදකොළ පාට වර්ගයක් වුණත් ඕනෙම වර්ගයක නයිමිරිස් ගහක් පැලවෙන්නේ අපි පැලේ හිටෙව්වට පස්සේ තනි කඳක් එන්නේ. බෑග් එකේ ඉඳලා තනි කඳක් ඇවිල්ලා මේ විදිහට තනි කඳක් ඇවිල්ලා එයා ස්වභාවිකවම දැන් දෙකට බෙදෙනවා. මෙන්න මේ කරුවක් කියනවා. ප්‍රධාන කඳ තියෙනවා දෙකට බෙදෙනවා අතු දෙක. මෙන්න මේ අතු බෙදෙන පළවෙනි රිකිල්ලට පල්ලෙහෙන් තියෙන අර තනි කඳක් ආපු ඒ තනි කඳේ හරහට එනවා පොඩි පොඩි අතු. මාසයක් විතර යනකොට ඒ කොළ ගාව තියෙන අංකුරය ඒ අංකුරෙන් පොඩි පොඩි අතු දාන්න ගන්නවා. අන්න ඒ අතු ටික තමයි අපි පළවෙනි කප්පාදුව විදිහට මේ ගහෙන් අයින් කරලා දාන්නේ. ඊට පස්සේ අපි දිගටම කප්පාදුවක් යනවා. ගහ තියෙනකම් මාස 8ද 9ද අවුරුද්දද ඒ කාලේ තියෙනකම්ම මෙතනින් පටන් ගන්න කප්පාදුව අපි දිගින් දිගට උඩට අරන් යනවා. එතකොට අපි මේ ගහ හැදෙනකොට අපිට වැඩක් නැති අතු අස්වැන්න දීලා ඉවර වෙච්ච අතු ඊට පස්සේ මොකක් හරි රෝග පලිබෝධ හානියක් ආවොත් ඒ අතු ටික ඊට පස්සේ අතු ටික ඕලැප් වුණාට පස්සේ මෙහෙම අපි දන්නවා අතු උඩ අතු වැටෙනවා ලොකු වෙනකොට. එතකොට යට අවුව නැත්තම් හෙවණ තියෙන අතු වල අස්වැන්න නැතුව යනවා. එතකොට ඒ වගේ අතු ඒ විදිහට මෙතනින් පටන් ගන්න පළවෙනි කප්පාදුවෙන් පටන් ගත්තට පස්සේ ගහේ වර්ධනය අවසන් වෙනකම්ම අපි කප්පාදු අවශ්‍යතාවය අනුව කරගෙන යනවා. අපි ඒක දිගින් දිගට බලමු කොහොමද මේක කප්පාදුව අරන් ගිහිල්ලා මේ ගහේ ව්‍යුහය හරි විදිහට තියාගන්නේ කියන එක. අද බලමු දැන් මේ කරුවට පල්ලෙහෙන් කොහොමද අතු ඇවිල්ලා තින්නේ ඒ අතු ටික අපි නිවැරදි විදිහට කොහොමද අයින් කරන්න කියන එක. දැන් අර මම කියපු කතාව බලමු. මේ තියෙන මෙතන ඉඳලා මේ ගහ තනි කඳ ඇවිල්ලා දිනනවා මෙතනට එනකම්. මෙතනින් මෙන්න බලන්න මම පොඩ්ඩක් මේ ආධාරක නූල අයින් කරනවා ඔයගොල්ලන්ට පෙන්වන්න ලේසියි. මෙතනින් මෙන්න දිනනවා ගහ දෙකට බෙදිලා දිනනවා. ඒ දෙකට බෙදිච්ච තැන ඉඳලා මෙතන මේ පළවෙනි මේ මලක් ඇවිල්ලා නැහැ මේකේ. ඊට පස්සේ මෙතන ඉඳලා මේ හැම කරුවකින්ම මල් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ඉඳලා මේ කඳ මෙතන ඉඳලා මෙතෙන්ටම තනි කඳක් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා මෙතනින් තමයි දෙකට බෙදලා තියෙන්නේ. දැන් අපි පළවෙනි කප්පාදුව විදිහට කරන්න ඕනේ මේ කඳට මේ දෙකට බෙදිච්ච රිකිල්ලට පල්ලෙහාන් තියෙන අතු ටික විතරයි අයින් කරන්නේ. මේ කොළ කඩන්නේ නැහැ. නැහැ කියන්නේ මේ කොළවලට තාම අවුව වැටෙනවා. දැන් මේ අතු ටික තව ටිකක් ලොකු වෙනකොට මේකේ කැනොපිය හැදෙනකොට ශාක වියන හැදෙනකොට මේ උඩ ඉඳලා එන අවුව මේ කඳේ තියෙන කොළවලට වැටෙන එක නවතිනවා. එතකොට තමයි හෙවණ මේ කොළවලට හෙවණ වෙනකොට තමයි මේ කොළ කඩන්නේ. දැන් අපිට අවුව වැටෙන නිසා අපි මේකේ කොළ කඩන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ අන්තිම ඒක කියන්නම් විද්‍යාත්මකව ඇයි ඒ කඩන එක තව අපි පරක්කු කරන්න කියලා. මම දකිනවා ගොඩක් YouTube වල වීඩියෝ වල මෙතනින් අතාල්ලලා මෙහෙම ටක් ගාලා හූරලා මේ කොළ ඔක්කොම හූරලා දානවා. මේ ලස්සනට ලොකුවට ආපු කොළ ටික. මේක අපි කඩනවා කියන්නේ අපි අපරාධයක් කරගන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් අස්වැන්නක් තමයි අපි නැති කරගන්නේ. ඒක වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. අපේ කතාව මෙන්න මෙතන. ඉතින් මගේ අතින් කොළයක් කැඩුනා දැන් මේ මෙතන නූලට කීරුණා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ කඳ ගත්තාම මේ කඳේ මේ කොළ හැම කොළයක් ගාවින්ම අංකුරයක් තියෙනවා. අංකුරයක් කියන්නේ මේ කොළයක් ගාවින් තව අත්තක් හැදෙන්න පුළුවන් පොඩි මේකක් තියෙනවා. මේ අංකුරයක් තියෙනවා. මේ හැම කොළයක් ගාවින්ම ඕගොල්ලන්ට පේනවා පොඩි පොඩි රිකිලි දාලා තියෙනවා. ඔන්න මම කඩනවා දැන්. මේ කොළේ ගාව තියෙන රිකිල්ල කැඩනවා. ඊට පස්සේ මේ කොළේ ගාව තියෙන එකත් කඩනවා. මේ හැම කොළයක් ගාවින්ම තියෙන මේ රිකිල ටික කඩලා දානවා. ඊට පස්සේ යටින්මම ආපු රිකිල්ල පොඩ්ඩක් ලොකුයි. එයානේ යටින්නේ මුලින්ම එන්න රිකිල් මෙන්න ඒ යටම රිකිල්. මෙන්න. දැන් පේනවද මේ තව එක රිකිල්ල. මෙන්න මේ විදිහට මේකේ තියෙන ඔක්කොමට
ඔන්න මේකේ තියෙන ඒවා ටික ඔක්කොම අපි කැඩුවා. දැන් එතකොට මේ කඳේ තියෙන්නේ මේ කරුවට යටින් තියෙන්නේ කොළ ටික විතරයි. මේ රිකිල ටික අපි කපලා අයින් කර ගන්නවා. අපි ගහ සුද්ධ කර ගන්නවා කියන්නේ ඒක. එතකොට මේක අපි කඩන්නේ කොයි වෙලේද? කඩන්න ඕනේ මේ දැන් අපි සාමාන්‍ය සයිස් එක තියෙන මෙන්න මේ වගේ අපිට අතට අහු වෙන ප්‍රමාණයට හැදුනට කමන්නේ මේක මේ වගේ චූටිම කාලේ කඩන්න පුළුවන් නම් ඒත් හොඳයි. අපි මේ ගහට දෙන පෝර වලින් තමයි මේ හරස් අතු ටිකත් හැදෙන්නේ. මේ අතු අපි ඕනෑවට වඩා ලොකු වෙනකන් තියාගත්තොත් අපි මෙහෙම ලොකු වෙලා කඩනවා කියන්නේ අපි දාන පෝර තමයි මේ අතු වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ පෝර අනවශ්‍ය අත්තකට ගිහිල්ලා තිනවා. අපි ඒක කපලා අයින් කරාම අපේ පෝර ටික වැඩ කර නැතුව අයින් වෙනවා. ඒක නිසා මේ අතු ගොඩාක් ලොකු වෙනකන් තියන් ඉන්න එපා. අපිට මුලින් මාසයක් විතර යනකොට මේ පේනවා අපිට කොළ ගාවින් පොඩි පොඩි අතු වෙනවා. එතකොට අපිට අතට අල්ලන්න පුළුවන් මේ වගේ සයිස් එකක් වෙනකොට අතු ටික කපලා අයින් කරන්න. එතකොට අපිට පෝර හක යන්නේ අපේ පෝර ටික ගහේ අවශ්‍ය කොටස් වලට ගිහිල්ලා ගහ හොඳට හදාගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ දැන් සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක නම් මාස එකමාරක විතර වගාවක්. දැන් මල් පිපිලා තියෙන්නේ. එතකොට මේකේ අතු මේ විකිලි එන්නේ කවද්ද කියන එක. ඒක අපේ මේ හිටවන වර්ගයත් එක්ක ඊට පස්සේ අපේ පරිසර ඒ කියන්නේ තියෙන උෂ්ණත්වය හා මේක ඇතුලේ තියෙන පරිසරය අපි දෙන පෝර ප්‍රමාණය මේ ගහයට දීලා තියෙන ඉඩකඩ ඒ කියන්නේ අපි වර්ගඩි මේ ගානක් ඇතුළත දාන්නේ කොච්චරද අපි සාමාන්‍යයෙන් 9 මිරිස් මාළු මිරිස් දාන්න වර්ගඩි 1000ට පැල 180යි. එතකොට ඕනෑවට වඩා හිර කරොත් මේ අතු එන්නේ නැහැ. ඉඩ තිබ්බොත් තමයි හොඳට අතු වෙන්නේ. අන්න ඒ පරිසර සාධක ඔක්කොමත් එක්ක මේ අතු හරහට මේ පිකිල්ලට පල්ලෙහාන් අංකුර වර්ධනය වෙන්නේ. පාර්ශ්වික අංකුර වර්ධනය වෙන්නේ කවද්ද කොච්චර වේගකින්ද කියන එක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අන්න ඒ පරිසර තත්ත්වත් එක්ක. අනිත් දේ තමයි අපි මේකේ මේ අතු අයින් කරනකොට මේ අතු මෙහෙම තියෙන අපි කියමු මේ අත්ත මේ ටික ලොකු අත්තක් කැඩි කලුරය. දැන් අපි කියමු මෙහෙම ගහේ තියෙන එක අපි කතුරු සෙකටියට අරගෙන මේ අත්ත මේ කඳ ගාවින් කපන්නේ නැහැ. කැපුවොත් වෙන්නේ මෙන්න මෙතන. දැන් මේ කඳ ගාව මෙන්න මෙතන තමයි අංකුරේ තියෙන්නේ. දැන් අපි කියමුකෝ මේක කැපුවා කියලා. කැපුවොත් වෙන්නේ ආයිකායි මෙතනින් අතු වෙනවා. මේක ඉවරයක් කරන්න ඕනේ. අපි කොහොමත් මේ එකපාරක් අතු ටික අයින් කරාට පස්සේ ආයි සතියක් දෙකක් යනකොට ආයි පොඩ්ඩක් අත්තක් දෙකක් එන්න පුළුවන්. ඒක තව මාසයක් දෙකක් විතර යනකන් සැරින් සැරේ පොඩ්ඩක් අත්තක් දෙකක් එනවා. අපි දිගින් දිගටම බල මේ අතු ටික අයින් කරන්න ඕනේ. නමුත් අපි මෙතන මේ ගහගාවින් අත්ත මෙහෙම අපි දැන් දැක්කනේ මෙහෙම ගලවනවනේ. මෙහෙම අත්ත අල්ලලා පහතර කරාම මේ අත්ත මෙහෙම ගැලවිලා තමයි එන්නේ. එතකොට මෙතන කඳේ පොඩි තුවාලයක් එනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. එයා ඒක මේ තුවාලෙ උඩින් අර ක්‍රැන්ක් එකක් වගේ හදාගෙන ඒක තුවාලය මේව සුව කරගන්නවා. ගොඩක් අය ගහනවා මේකට දිලිරනාශය ගහන්න ඕනද කියලා. එහෙම මේකට දිලිරනාශය ගහන්න අත්‍යවශ්‍ය නෑ. මොකද මේ වායම කොටසක තුවාලයක් තිබ්බ කියලා වාතයේ තියෙන දිලිර ඇවිල්ලා මේ ගහට ඇතුල් වෙලා ගහට ආසාදනයක් කරන්න දින අවස්ථාව හරිම අඩුයි. අපි හදන පොලි ටනල් හා මම උපදෙස් දෙන ටනල් වලට කවදාවත් මේ කප්පාදුවක් කරා කියලා දිලිරනාශය ගහලා නැහැ. හැබැයි කවදාවත් දිලිරාණියක් ඇවිල්ලත් නැහැ. ඒක නිසා මේවට අවශ්‍ය නම් ගහන්න අපිට මෙටලැක්සිල්, ක්ලෝරොතැලොනින් ඒ වගේ තියෙන දිලිරනාශකයක් ගැව්වාම මේකට හොඳයි. එහෙම ගහන්න අවශ්‍ය නම් ගහන්න ඒ වගේ දිලිරනාශකයක්. නැත්තම් නොගැහුවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා දවසක් විතර යනකොට මේ තුවාලෙ උඩින් මේ තුවාලෙ වේලිලා එයා ඒ තුවාලෙ සුව කරගන්නවා. එතකොට මේක ගන්න ඕනේ මම කී හිටියේ මේ අත්ත කොයි වෙලාවෙත් කපන්නේ නැහැ. මේ අත්ත මෙහෙම පල්ලෙහාට කරලා ගලවලා තමයි අයින් කරන්නේ. එතකොට තමයි මේ අංකුරේ අයින් වුණාම ආයිකයි මෙතනින් දළු දාන්නේ නැත්තේ. හතුරු වලින් එහෙම කැපුවොත් ඕගොල්ලොන්ට මේක ඉවරයක් කරන්න බෑ. දිගින් දිගටම මෙතනින් අර කැපිච්ච දැනින් අතු වෙන්න ගන්නවා. එතකොට මේ විදිහට අතු සම්පූර්ණයෙන්ම පල්ලෙහා පැත්තට අල්ලලා ගලවලා තමයි මේකේ අතු ටික අයින් කරන්නේ. දැන් ඊළඟට ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා මෙතනින් පල්ලෙහා අතු ටික ඇයි අයින් කරන්න කියන්නේ. එතකොට අයින් කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මෙතනින් උඩ හැදෙන අතු වලින් එන ගෙඩි වලින් තමයි අපිට හොඳ ගෙඩි ටිකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ප්‍රධානම දේ. අනිත් එක තමයි මෙතනින් පල්ලෙහාන් අපිට අතු ගන්න තරම් අරගෙන ලොකු පඳුරක් ගන්න තරම් මේකේ ඉඩකඩ නැහැ. අපි මේ පේනවා මේ වගේ ඝනත්වයක් තමයි තියාගෙන යන්නේ. එතකොට මේ අතු ටිකෙන් තමයි අපිට උඩට ගෙනහිල්ලා හොඳ අස්සයන්ක් ගන්නෙ. එතකොට මෙතනිනුත් අතු ආවොත් අපිට මේකට ඉරව්ව හම්බ වෙන්නේ නැහැ. ඕනෑවට වඩා වදුල වැඩි වෙනවා. ඒක නිසා මෙතනින් පල්ලෙහා තියෙන අතු වල අපිට ලොකු අස්සයන්ක් බලාපොරොත්තු වෙන්න බෑ හා අපිට ඉඩකඩ මදි. අන්න ඒක නිසා තමයි මෙතනින් පල්ලෙහා අතු ටික අපි අයින් කරලා දාන්නේ. පළවෙනි කප්පාදුව ඔන්න ඔය විදිහට තමයි අපි කරලා අවසන් කරගන්නේ. ආපස්සට අතු වෙනවා නම් ආපස්සට අයින් කරනවා. එච්චරයි. ඊට පස්සේ අපිට ගහ හැදෙන්න අර මං කලින් කිව්වා වගේ කප්පාදු ටික යනවා.
ඊට පස්සේ මම මේකට අදාළ නැහැ මේක කිව්වත් ඒත් ඔයගොල්ලෝ මේ දැනගන්න ඕනේ අනිවාර්යෙන් දැනගත යුතු නිසා තමයි මේකත් කියන්නේ. එතකොට මම මේ එක කොලයක්වත් කැඩුවේ නැහැ. මේ බලන්න ලස්සනට කොළ ටික මේ ලොකුවට ඇවිල්ලා තියෙන විදිය. මේ කොළ එතකොට මම කැඩුවේ නැහැ. එතකොට මේ කොළ කඩන්නේ කවද්ද කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. මේකේ විද්‍යාත්මක දේ මෙහෙමයි. ඕනෙම ගහක ඕනෙම මේ වගේ හරිතප්‍රද තියෙන හරිතප්‍රද නිසා තමයි මේ ගහක කොළයක් කොළ පාට වෙලා තියෙන්නේ. එතකොට මේ කොළ පාට කොටසකින් ඉරාවුව වැටුනහම අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයෙන් මෙයා ආහාර නිෂ්පාදනය කරගන්නවා. එතකොට මේ නිෂ්පාදනය කරගන්න ආහාර වලින් තමයි මේ ගහ යැපෙන්නේ. එතකොට මේ වෑන් හදාගන්න ඉරාවුවත් එක්ක ක්‍රියාකාරකම නිසා මේකේ ආහාර හදාගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට කැම ටික ශක්තිය හදාගන්නවා. හදාගෙන මේ ගෙනහිල්ලා ගහට ගෙනහිල්ලා තමයි මේගොල්ලෝ ජීවත් වෙන වර්ධනය වෙන්නේ හා ජීවත් වෙන්නේ. එතකොට අපි මේකට සතියක් දෙකක් තුනක් පෝර නොදැම්ම කියලා ගහක් මැරෙනවද? එහෙනම් මැරෙන්නේ නැහැ. එහෙනම් අපේ පෝර මතම නෙමෙයි මේ ගහ යැපෙන්නේ. ඒ කියන්නේ අපි පෝර දාන්නේ මෙයා තව ටිකක් වේගෙන් වර්ධනය කරගන්න. වැඩි අස්වැන්නක් ගන්නවා වැඩි හොඳ දෙයක් කරන්න. නමුත් අපි මේක පෝර නොදැම්ම කියලා මේ ගහක් මැරෙන්නේ නැහැ. එයා ස්වභාවිකව එයා කැම හදා ගන්නවා. එතකොට මේ ඉරාවුව වැටෙන හැම කොළයකින්ම ආහාර නිෂ්පාදනයක් කරගන්නවා. ඒ කියන්නේ අපිට වියදමක් යන දෙයක් නෙමෙයි. මේ ගහේ තියෙන කොළ වලින් ස්වභාවිකව හම්බෙන ඉරාවුවෙන් මේගොල්ලෝ ආහාර හදා ගන්නවා. හදාගෙන ඒගොල්ලෝ ගහේ ගෙනහිලා ගහ හදලා අපිට අස්වැන්නක් විදිහට දෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ හිතන්න මේ ස්වභාවිකව අපි පෝර දාන්නවත් වියදම් කරන්නවත් අපි මැදිහත් වෙන්නවත් නැතුව මේ නිකම්මම අපිට හම්බ වෙනවා මේකෙන් ආහාර ටිකක් ගහට හම්බ වෙනවා. එතකොට මේ ඉරාවුව වැටෙන දැන් ඕගොල්ලන්ට පේනවා දැන් මේ අවුව වැටිලා තියෙන්නේ. එතකොට මේ වගේ අවුව වැටෙන කොළ ටිකක් අපි දැන් කඩලා අයින් කරොත් මොන අපරාධයක්ද? එහෙනම් අපි මේ කොළ ටික තියාගෙන ඉන්නවා මේ ඉරාවුව මේ කොළවලට වැටෙන්නේ නැති දවසක් වෙනකම්. අපි බලාගෙන ඉන්නවා මේ ගහේ අතු ටික තව ලොකුවට හැදිලා මේ ශාක වියනක් හැදුනට පස්සේ මේ උඩින් එන ඉරාවුව මේ කොළවලට කවර් වෙනවා. මේ ඉරාවුව මේ අතු වලට වැදුනහම මේ මෙතන කරුවෙන් පල්ලෙහා තියෙන කඳේ තියෙන කඳ කොළවලට අවුව වැටෙන එක එන්න අඩු වෙනවා. එතකොට මේ කොළවලට අවුව හම්බ වෙන්නේ නැහැ කියන්නේ මේ කොළ වලින් ආහාර නිෂ්පාදනය වෙන එක නවතින ටික අඩු වෙලා නවතිනවා. එතකොට අපිට මේ කොළ වලින් ආහාර නිෂ්පාදනයක් වෙන්න අවුව හම්බ වෙන්නේ නැත්නම් එතකොට තමයි අපි මේ කොළ ටික මෙන්න මේ විදියට අපිට කඩලා අයින් කරන්න පුළුවන්. එතකන් අපි මේ කොළ වලට අවුව හම්බ වෙනකන් මේ ගහ හොඳට හැදිලා තව අපිට සති දෙකමාරක් යනකොට තමයි මේ අතු ටික ලොකුවට හැදිලා ශාක වියනක් හැදෙන්නේ. එතකොට තමයි මේ නාවුව මේ කොළ වලට වැටුණාට පස්සේ මේ යට කොළ වලට අවුව වෙන එක නවතින්නේ. ඒ වෙනකන් අපි මේ කොළ කඩන්නේ නැහැ. කඩනවා කියන්නේ අපි කරගන්න ලොකු අපරාධයක්. ඒක නිසා මේ කොළ ටික තියන් ඉන්නවා මේ අවුව තියෙනකන්. ඊට පස්සේ අපි කියමුකෝ දැන් මේ කොළ වලින් මේ ශාක වියනෙන් අවුව මෙතනින් මේ කවර් වෙනවා. මෙතනින් පල්ලෙහාට එන්නේ නැහැ. එතකොට මේ කොළ වලට හෙවණ වැටෙනවා. එතකොට මේ කොළ වලට මොකද්ද වෙන සංසිද්ධිය? එතකොට මේ කොළ වලට අවුව වැටෙන්නේ නැහැ කියන්නේ මේ කොළ වලින් ආහාර නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. එතකොට මේ කොළ වලින් ආහාර නිෂ්පාදනයක් ගහට වෙන්නේ නැත්නම් එතකොට මේ ගහට මේක බරක්. දැන් මේක එතකොට මේ කොළේ ආහාර හැදුවේ නැතු වුණාට මේක නඩත්තු වෙන්න ඕනේ. එතකොට මේ උඩ කොළ වලින් හදාගන්න අවුවෙන් හදාගන්න ආහාර ටික මෙහෙට අරන් ඇවිල්ලා ඒ ආහාර වලින් තමයි මේ කොළේ නඩත්තු වෙන්න පටන් ගන්න. මේ කොළේට ඕනේ ආහාර ටික දෙන්නේ මේ උඩින් හැදෙන කොළ වලින්. එතකොට මේ හදාගන්න ආහාර මෙහෙට ගෙනල්ලා මේ වැඩකට නැති කොළයක් අවුවේ හෙවණ තියෙන කොළයක් නඩත්තු කරන්න ගත්තොත් මේ හදාගන්න ආහාර අපිට වැඩ කර නැති දෙයකට වැය වෙනවා. එතකොට තමයි මේ කොළ වලින් මේ කොළ වලට අවුව වැටිලා මෙහෙට හෙවණ වැටෙනකොට මේ කොළ ගහට බරක් වෙනවා. එතකොට මේ කොළ ගහට බරක්. ඒ කියන්නේ මේගොල්ලොන්ගෙන් ආහාර නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. වෙන කොළ වලින් මේ උඩ තියෙන අවුව වැටෙන කොළ වලින් හදාගන්න කොළ මේ ආහාර වලින් තමයි මෙයා යැපෙන්න පටන් ගන්නෙ. එතකොට ගහට බරක් වෙනවා කියලා දැනෙනකොට අපි මේ කොළ කඩලා මෙන්න මෙහෙම අයින් කරනවා. ඕගොල්ලොන්ට පෙන්වන්න මම කොළ මේ කඩන්න මෙන්න මේ විදියට සම්පූර්ණම මේ කොළ ටික ඔන්නෝම කඩනවා. දැන් ඕගොල්ලෝ බලන්න මේ කරුවට පල්ලෙන් තියෙන කොළ ටික දැන් කැඩුවොත් මේ කොළෙත් කඩනවා ඕගොල්ලන්ට පේන්නේ නැති හින්දා. දැන් බලන්න මේ කොළේ දැන් මේ මම ඕගොල්ලන්ට පෙන්වන්නේ මේ කැඩුවේ.
මේ අවුව වැටෙන කොළ ටික කැඩුවේ. දැන් බලන්නකො මේක මෙහෙම කැඩුවොත් දැන් තියෙන මේ උඩ කොළ චුට්ට විතරයි. එතකොට මේ හොඳට ආහාර හම්බ වෙන කොළ ටික තමයි අපි මේ බිම තියන්නේ. ඒක නිසා කොයි වෙලාවෙවත් මේ වැරද්ද කරන්න එපා. සමහරු කියනවා මේ ගන්න පෝර ටික මේ කොළවලට යනවා. ඒක නිසා තමයි උඩහට ගෙනියන්න ඕනිද මේ කොළ කඩන්නේ කියලා. නමුත් අපි දාන පෝර වලට වඩා ලොකු ආහාර ප්‍රමාණයක් මේගොල්ලෝ මේ කොළ වලින් හදා ගන්නවා. එතකොට අපි මේ පෝර චුට්ටක් දාලා ඒක මේ ගහේ උඩට ගෙනියන්න කියලා ආහාර ලොකු ප්‍රමාණයක් හදන කොළ ටික කඩලා අයින් කරොත් අපි කරන්නේ ලොකු වරදක්. ඒක නිසා මෙතනින් පස්සේ මේ වැරදි කරන්න එපා. මේ යට කොළ ටික කඩන්න ඕගොල්ලොම බලන්න කවදද මේ කොළවලට අවුව වැටෙන එක එන්න නවතින්නේ. එතකොට මේ කොළවලට මේ හෙවණ වැටෙන්නේ කවද්ද කියලා බලන්න. අන්න එදාට තමයි දිනයක් කියන්න බෑ මේක ඕගොල්ලොන්ගේ නඩත්තුවත් එක්ක හා පරිසරයත් එක්ක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මාසෙකමාර පැන්නාම සති 6ක් 7ක් යනකොට මේ තව ටිකක් හැදෙනකොට මේ කොළ වලට හෙවණ වෙනවා. අන්න එදාට ඕගොල්ලෝ මේ කොළ ටික කඩලා අයින් කළා මෙන්න මේ වගේ කඳ තනි කර සුද්ධ කරන්න. මේ රිකිලි අයින් කරලා කොළ අයින් කරලා මේ කඳ තියාගන්න. මෙතනින් උඩ ටික තමයි අපිට හොඳ අස්වැන්නකට අතුරික දෙන්නේ. මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා අලුත් දෙයක් ඕගොල්ලොන්ගේ දැනුමට එකතු කරගන්න ඇති කියලා. එහෙමනම් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපේ Nature Grow channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. මේ ටික මේ වගේම වගා කරන අනිත් අයටත් අනිත් හිතවතුන්ටත් බලා ගන්න, ඒගොල්ලොන්ගේ දැනුමටත් මේ දේ එකතු කරගන්න, ෂෙයා කරන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.